දෙවෙනි පාඩම ඔයගොල්ලෝගේ 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩම පටන් ගන්න. අපි රිවිෂන් එකක් විදිහට මේ පන්තිය කරගෙන යන්නේ. මේ පන්තියේ ඕගොල්ලන්ට 10 ශ්‍රේණිය සම්පූර්ණයෙන්ම කවර් කරලා දෙන්න මේ මාස 6 ඇතුළත සම්පූර්ණයෙන්ම කවර් කරලා දෙන එක තමයි අපේ ටාගට් එක නැත්නම් අපේ ඉලක්කය වෙලා තියෙන්නේ. හරිද? අද එතකොට අපි පළවෙනි වැඩසටහන විදිහට අපේ පළවෙනි ක්ලාස් එක විදිහට අපි මුලින්ම කරමු දෙවෙනි පාඩමේ ආරම්භයක් ගමු. 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩමෙන්. මේක සාමාන්‍යයෙන් ගත්තම ගොඩක්ම MCQ වලට එන පාඩමක් විදිහට තමයි තියෙන්නේ. මේ MCQ වලින් අපිට සාමාන්‍යයෙන් ලකුණු 4ක් වගේ හොයා ගන්න පුළුවන් පාඩමක්. ඒ වගේම තමයි අනිත් දේවල් වලට අනිත් පාඩම් වලට උදව් වෙන පාඩමක් විදිහට තමයි මේ අපේ සෙකන්ඩ් ලෙසන් එක මේ පරිගණකය හඳුනා ගනිමු කියන පාඩම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මුලින්ම අපි ගලමු මේ පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? මාතෘකාව පරිගණකය හඳුනා ගනිමු. ඒක යටතේ අණු මාතෘකාවකට අපි අණු මාතෘකාව වෙන්නේ පරිගණකයක් යනු කුමක්ද කියන එක. ඉංග්‍රීසි මීඩියම් කට්ටිය ඉන්නවනේ what is a computer කියලා. ඔයගොල්ලෝ දාගෙන පටන් ගමු. ළමයි අපි හිතුවොත් පරිගණකය කියලා කියන්නේ මෙන්න මේ වගේ බොක්ස් එකක් කියලා. හරිද ළමයි? පරිගණකය කියලා කියන්නේ මෙන්න මේ වගේ බොක්ස් එකක් කියලා හිතුවොත් එහෙම මෙන්න මේ පරිගණකයට අපිට හම්බෙනවා input. එහෙම නැත්නම් අපි කියනවා ආදාන කියලා. පරිගණකයට ආදාන හම්බෙනවා. එතකොට ඇත්තටම පරිගණකයට හම්බෙන ආදාන මොනවද? අපි පරිගණකයට හම්බෙන ආදාන වලට කියනවා ළමයි දත්ත කියලා. අපි පරිගණකයට ඇතුල් කරන දේවල් වලට කියනවා දත්ත කියලා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් data කියලා. පරිගණකයට දත්ත නැත්නම් data input කරනවා. එතකොට මෙන්න මේ පරිගණකය මොකද කරන්නේ? අර ඇතුල් කරන දත්ත තියෙනවනේ. අන්න ඒ දත්ත මෙයා process කරනවා. නැත්නම් අපි කියනවා ක්‍රියාවලියකට භාජනය කරනවා කියලා. ක්‍රියාවලියකට භාජනය කරනවා. ඊට පස්සේ කරන්නේ පරිගණකයෙන් ළමයි මෙන්න මේ ක්‍රියාවලියකට භාජනය කරපු දත්ත ටික පිටතට දෙනවා. හැබැයි මේක පිටතට දෙනකොට ළමයි ඒකට අපි කියනවා මොකක් කියලාද? output කියලා. නැත්නම් ප්‍රතිදානය කියලා කියනවා. මේ එළියට එන ප්‍රතිදානය දත්ත නෙමෙයි ළමයි. හේතුව දැන් ඔයාලා මෙහෙම උදාහරණයක් ගන්නකො. දැන් ඔයාලා ගෙදරක හාල් එකක් වතුර තියලා රත් කරොත් නැත්නම් අපි ලිපේ තිබ්බොත් එහෙම ඒකේ ප්‍රතිදානය වෙන්නේ ආයි හාල්මද? නෑනේ. අපිට බත් විදියනේ හම්බෙන්නේ. මොකද ප්‍රොසෙස් එකක් ගිහිල්ලානේ. ඒක උෂ්ණත්වයකට ගෙනල්ලා ඒක ටික වෙලාවක් තියලා අන්න ඒ වගේ තමයි. මෙතන අවුට්පුට් එක වෙන්නේ ළමයි. එතකොට අපි කියනවා information කියලා. information. නැත්නම් අපි කියනවා තොරතුරු කියලා. හරි. දැන් පරිගණකයකින් වෙන්නේ ඔච්චරයිද? නෑ. පරිගණකයකින් වෙන්නේ ඔච්චරක් විතරක් නෙමෙයි. පරිගණකයකින් වාට පුළුවන් මෙන්න මේ ඔයා හදපු තොරතුරු ටික තියෙනව නේද? ඒ වගේම ඔයා ගත්තු ඉන්පුට් ටික තියෙනව නේද? ආදාන ටික නැත්නම් දත්ත ටික ඒ ටික අපිට පුළුවන් ළමයි සේව් කරගන්න. නැත්නම් ගබඩා කරගන්න. එහෙනම් අපි මෙන්න මෙතන ගබඩා කරනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මොනවා කරනවද? ස්ටෝර් කරනවා කියලා. එහෙනම් මෙන්න මේ පරිගණකයෙන් මෙන්න මෙහෙට අපිට ගබඩා කරන්නත් පුළුවන්. මේ පැත්තෙන් අපිට ආපහු ක්‍රියාවලියකට භාජනය කරන්නත් පුළුවන්. හරි. ඔයගොල්ලන්ට පුළුවන් ඩ්‍රොයින් එක දාගන්න. මේ තියෙන්නේ පරිගණකයේ මූලික සැකැස්ම. හරි. මාතෘකාව දාගන්න ළමයි. හරිද? පරිගණකයක ගුණාංග කියලා. මාතෘකාව දාගන්න පරිගණකයක ගුණාංග කියලා. මාතෘකාව දාගන්න පරිගණකයක ගුණාංග කියලා. අපි ඔගේ පළවෙනි එක ගත්තොත් එහෙම. ඔකේ අපි පළවෙනි එක ගත්තොත් එහෙම අපි පරිගණකයක ළමයි වේගය ගැන කතා කරනවා. අංක 1 කියලා දාගන්න පරිගණකයේ වේගය. වේගය එහෙම නැත්නම් අපි කියනවා ස්පීඩ් එක කියලා. පරිගණකයේ ස්පීඩ් එකක් තියෙනවා. අංක 2 නිර්වද්‍යතාවය.
නිර්වද්‍යතාවය. අපි කියනවා ළමයි accuracy කියලා. accuracy කියලා. අංක 3 ළමයි අංක 3 ලියා ගන්න. කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය efficiency බහුකාර්ය බව අංක 5 ගබඩා කිරීම storing හරිමයි ඔන්න තියෙනවා ඔයගලන්ට පරිගණකයක බලා ගන්න පුළුවන් විශේෂ ලක්ෂණ ටික හරිද මෙන්න මේ ටික තමයි පරිගණකයක බලා ගන්න පුළුවන් වෙන්නේ ලියන්න මුලින්ම ලියා ගන්න අපි ඊට පස්සේ කතා කරමු එකින් එක මේ දේවල් ගැන හරි අපි එකින් එක පොඩ්ඩක් බලමු දැන් ළමයි පළවෙනි එක තිබ්බ වේගනේ හරිද දැන් පරිගණකයක් ගත්තාම ළමයි පරිගණකයක වේගයට සමාන කරන්න පුළුවන් යන්ත්‍රයක් වර්තමානයේ නිර්මාණය කරලා නැහැ. වේගය කියන්නේ ළමයි මේ වේගෙන් දුවනවා කියන එක නෙමෙයි උතන. හරිද? ඔතන කියන්නේ තප්පරයකට හදන්න පුළුවන් ගණිත කර්ම ප්‍රමාණය. එහෙම නැත්නම් ඇත්තටම කියනවා අපි මේ තප්පරයකදී ওই ප්‍රොසෙසරේ ඔන් ඔෆ් වෙන ප්‍රමාණය තමයි ওই වේගය කියලා අරන් තියෙන්නේ. එතකොට මේක වර්තමානයේ තුල ළමයි එක තප්පරයකට 3 බිලියන් වගේ වෙනවා. හරිද? ඒ කියන්නේ එක තප්පරයකට බිලියන 3ක් කටත් වඩා මේ සාමාන්‍ය පරිගණකයක මේක මේ ලෝකේ තියෙන හොඳම පරිගණකය නෙමෙයි සාමාන්‍ය පරිගණකයේ අපිට පුළුවන් තප්පරයකට ගණන් බිලියන මේ ගණිත කර්ම බිලියන 3කට විතර හිට වෙන ප්‍රමාණයකට යන්න. හරිද? ඒක අති විශාල ප්‍රමාණයක් නේ. ඒ හින්දා පරිගණකයක් කියලා කියන්නේ ගොඩක් වේගවත් යන්ත්‍රයක්. හරිද? ඊට පස්සේ ගත්තොත් එහෙම නිර්වද්‍යතාවය. හරිද? accuracy. ළමයි මිනිස්සෙක් වැඩක් කරනකොට ඒකේ පොඩි ගැටලු තියෙන්න පුළුවන්. ඒක ඔයාලත් දන්නවනේ. ඔයාලා පේපර් එකක් ලිව්වොත් ඒක සමහරකට 180යි හරියන්නේ. සමහරකට 160යි හරියන්නේ. හැබැයි ඒක අපි පරිගණකයකට බාර දුන්නොත් ළමයි නැත්නම් මොකක් හරි වෙන කාර්යයක් පරිගණකයකට බාර දුන්නාම එයා ඒක 100%ක් නිවැරදිව කරනවා. හැබැයි දෙයක් තියෙනවා. එයාට හම්බෙලා තියෙන දත්ත නිවැරදි වෙන්න ඕන. නැත්නම් ආදානයන් නිවැරදි වෙන්න ඕන. එතකොට තමයි ප්‍රතිදානය නිවැරදි වෙන්නේ. හරිද? කාර්යක්ෂමතාවය. දැන් කොහොමද ළමයි ඔයගොල්ලෝ පාඩම් කරන විදිය බලන්නකො. හරිද? සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පාඩම් කරනොත් එහෙම එක දිගට පැය කීයක් පාඩම් කරන්න පුළුවන්ද? අපි ගත්තොත් එහෙම පැයක් දෙකක් එක දිගට පාඩම් කරයි. ඊට පස්සේ මොනවා හරි කන්න යනවා. පැයකුත් නැති වෙයි. විනාඩි 15 යන කට්ටියක් ඉන්නවා. අපිත් එහෙමනේ. හරිද? විනාඩි 15ක් වැඩි කළා එහාට ගියා මොනවා හරි කෑවා. නැත්තම් පොඩක් එහෙට මෙහෙට ඇවිදලා ආවා. ඕක වෙනවනේ. හැබැයි ළමයි පරිගණකේ කොහොම එකක් නැහැනේ. දැන් පරිගණකයකට පුළුවන්. හරිද? එක දිගට නොනවත්වා පැය 24ක් නෙමෙයි. දවස් 365 දවසෙම වැඩ කරගෙන යන්න. තේරෙනවද what කියන දේ? යාට එහෙම වෙහෙසක් දැනෙන්නේ නැහැ. අපිට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි එක දිගට වැඩ කරන් යනකොට අපිට වෙහෙසක් දැනෙනවා. ඒක පරිගණකේ නෑ. යා යන්ත්‍රයක්නේ. ඒද යා එක දිගට කාර්යක්ෂමව වැඩ කරනවා. ඒක තමයි ඊළඟ එක උනේ. අනිත් එක බහුකාර්ය බව. versatility. ඒ කියන්නේ මෙහෙම ගන්නකෝ. දැන් ඔයාලා ගන්න අපිට පරිගණකයකින් චිත්‍ර අඳින්න පුළුවන්. පොඩි කාලේ ඉඳන් කරන දෙන්නේ පේන්ට් එක දාගත්ත චිත්‍රයන්ද. හරිද? ඒක ඇඩ්වාන්ස් කරන්නේ නැද්ද කට්ටිය? කරනවා ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා ඉන්නේ. හරිද? එසේ ගේමර්ස්ලා ඉන්නවනේ. ඔයගොල්ලෝ ගන්න කට්ටියක් ඉන්නවනේ ගේම් ගහන කට්ටිය. ගේම් ගහන්න පුළුවන්. හරිද? එච්චරද කරන්න පුළුවන්. වීඩියෝ එඩිට් කරන්න පුළුවන්. හරිද? සොෆ්ට්වෙයාර් ලියන්න පුළුවන්. ඊට පස්සේ තව ලොකු දේවල් හරිද? අභ්‍යවකාශ කටයුතු කරන්න පුළුවන්. හරිද? ඒක ගණනය කිරීම කරන්න පුළුවන්. මොනවද කරන්න බැරි? ස්පිරිතාලෙකට යන්න පරිගණක කොච්චර පාවිච්චි කරනවද? ස්කෑන් වලට හරිද රෝග විනිශ්චය කරන්න හැම දෙයකම පාවිච්චි කරනවා. එහෙනම් ඒක බහුකාර්යයි. එකකට විතරක් ගන්න යන්ත්‍රයක් නෙවෙයිනේ. දැන් ඔයා උදාහරණයකට ගන්න ඔයාලා ගෙදරට අවන් එකක් ගේනවා. බහුකාර්යයිද? නෑනේ. ඒක කරගන්න පුළුවන් බේක් කරන වැඩේ විතරයිනේ. වෙන මොකුත් කරගන්න බෑනේ. හැබැයි පරිගණකය කියන එක එහෙම නෑ. වැඩ ගොඩක් කරගන්න පුළුවන් පරිගණකයෙන්. හරිද? ඒ හින්දා තමයි ඒක බහුකාර්යයි කියලා කියන්නේ. අන්තිම එක. ළමයි වැදගත්ම දෙයක්. පරිගණකයට මොනවා කරන්න පුළුවන්ද? පරිගණකයට දෙයක් ගබඩා කරලා ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. කවදා හරි දවසක නැවත ගන්න. විශ්වාස කරන්න මගේ පරිගණකයේ සමහරක් කියලා තියෙනවා අවුරුදු 10ක් 15ක් විතර පරණ දේවල්. හරිද? ඒක අදටත් මම සමහරක් කාට ඕපන් කරලා ගන්නවා. හරි. මේ පරිගණකයේ තිබෙ හැකියාව හින්දානේ. හරිද? අපිට පුළුවන් වෙනම උපාංගයකට hard disk එකකට හරි SSD එකකට හරි pen drive එකකට හරි මොකක් හරි storage device එකකට ගබඩා කරන්න.
නැවත ඒක පාවිච්චි කරන්න. ඒකත් ළමයි පරිගණකයේ තියෙන විශේෂ ලක්ෂණයක්. දැන් ඔයාලට මම හිතනවා මෙන්න මේ පරිගණකයේ තියෙන ලක්ෂණ ටික තේරෙන්න ඇති කියලා. හරිද? හරි. අපි යන් ඊට පස්සේ කොටසට අපි කතා කරන්න හදනවා ළමයි මේ පරිගණකයේ වර්ගීකරණය කරන්න පුළුවන් කොහොමද කියලා. පරිගණකයේ ඇත්තටම ආකාර 3කට වර්ගීකරන්න පුළුවන්. හරිද? එකක් තමයි ළමයි ටෙක්නොලොජි එක. ඒ කියන්නේ ළමයි තාක්ෂණයේ මත වර්ගීකරණයක් කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි ළමයි ඔයගලන්ට වර්ගීකරණය කරන්න පුළුවන් ඒකේ ප්‍රමාණය මත. සයිස් ෆිසිකල් සයිස් එක මත. තුන්වෙනි එක තමයි ළමයි වර්ගීකරන්න පුළුවන්. හරිද? අරමුණ මත. ඒ කියන්නේ යාගේ පර්පස් එක මත. මොන පර්පස් එකෙන්ද යා යූස් කරන්න කියන එක මත. හරිද? අපි ඒකේ කොළවෙනි කොටස ඉඳලා හරිද කරගෙන යන් බලමු ඔයගොල්ලන්ට මතකද කියලා. මේක නම් මේ 10 වසරේ පාඩමේදී ඔයගොල්ලන්ට මතක ඇති කරා අපි. හරිද? අපි චුට්ටක් මේක ආපහු මතක් කරගෙන යන්. හරිද? පළවෙනි එක අංක 1 පරිගණකයේ වර්ග කිරීම නැත්නම් classification of computer කියලා මාතෘකාව දාගන්න. මාතෘකාව දාගන්න classification of computer නැත්නම් පරිගණකයේ වර්ගීකරණය කිරීම. එතකොට පළවෙනියෙන්ම ළමයි අපි වර්ගීකරණය කළේ තාක්ෂණය මත. තාක්ෂණය මත. නැත්නම් අපි කියන්න ලියා ගන්න ඉංග්‍රීසි මීඩියම් කට්ටිය according to the technology. හරිද? තාක්ෂණය මත වර්ගීකරණය. classification according to the technology. තාක්ෂණය මත වර්ගීකරණය කිරීම. හරිද? තාක්ෂණය අනුව වර්ගීකරණය කරද්දී ළමයි ඕකේ මේ පරිගණකයේ පාවිච්චි කරන සිග්නල් එක මත තමයි ඔක වෙනස් වෙන්නේ. يعني අපි ගත්තොත් එහෙම පරිගණකයට මේ අපි සාමාන්‍ය මේ අඳින පරිගණක ළමයි මේවා ඩිජිටල් ඒවා. මේ විදිහට අපි ගොඩක් අය අදලා වෙන්නන්නේ ඩිජිටල් පරිගණක. හරිද? ඒ කියන්නේ මෙන්න මේකට එන දත්ත ඩිජිටල් දත්ත න. නැත්නම් අපි සිංහලෙන් කියනවා අංකිත දත්ත වලින් නම් වැඩ කරන්නේ. මොනවද ඔය අංකිත දත්ත කියන්නේ ළමයි? ඇත්තටම අංකිත දත්ත කියන ඒවා ස්වභාව ධර්මේ නෑ. හරිද? ඒ කියන්නේ මේ අංකිත දත්ත කියන ඒවා මිනිස්සු විසින් නිර්මාණය කරන දේවල්. මේ මිනිස්සු හදන උපාංග තුලින් හෝ ඒ මිනිසා විසින් නිර්මාණය කරන දත්ත වලට තමයි අපි කියන්නේ. නැත්නම් මේ සංඥා වලට තමයි අපි කියන්නේ ළමයි මොනවා කියලාද? අංකිත දත්ත කියලා. අංකිත දත්ත කියලා. හරිද? ඒතකොට මේ අංකිත දත්ත ළමයි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම හැඩයක් තමයි තියෙන්නේ. අංකිත දත්ත වල ඔන්න ඔහොම හැඩයක් තමයි තියෙන්නේ. එතකොට මේකේ මේ උස තැනක් අපි ගන්නවා 1යි කියලා මෙන්න මෙතන බිඳුවයි කියලා ගන්නවා. ඔක වෙනස් වෙනවා හැබැයි හරිද? ඔක A level වලදී ඔයගොල්ලන්ට පස්සේ කියලා දෙයි. A level වලදී ඔයා මගේ පන්තියට හරි නැත්නම් වෙන කාගේ ගුරුවරයෙක් ගාවට ගියොත් එහෙම ඔයාලට අහගන්න පුළුවන්. ඔක වෙනසක් තියෙනවා හරිද? හැමතිස්සෙම උස තැනක් එකක්වත් මිලි තැනක් බිඳුවක්වත් වෙන්නේ නැහැ හරිද? ඒක වෙනස් වෙනවා හරිද? හැබැයි අපි දැනට ඔයගොල්ලන්ගේ සිලබස් එකට අනුව අපි ගමු උස තැනක් 1යි පහළ තැනක් බිඳුවයි කියලා. හරිද? එතකොට මෙන්න මෙහෙම අපි දාගෙන යනවා. හරිද? මේකට අපි කියනවා ඩිජිටල් නැත්නම් මේ ඩිජිටල් සිග්නල් එකක් නැත්නම් අංකිත තරංගයක් කියලා. එතකොට මේකේ මෙන්න මේ උස පොයින්ට් එකයි මෙන්න මේ පහළ පොයින්ට් එකයි අතර තියෙනවා ළමයි වෝල්ටේජ් ગેප් එකක්. ඒ කියන්නේ මේ පහළ පොයින්ට් එක අනිවාර්යයෙන්ම 0 වෝල්ට්. බිඳුවයි. වෝල්ටේජ් එක මේ පහළ ප්‍රදේශයේ බිඳුවයි. මෙතන යන්නේ බිඳුවයි කියලා. මේ උඩ තැන සමහරක් කාට 5 වෝල්ට් වෙන්න පුළුවන්. සමහරක් තැන්වලදී ඒක අපි කියනවා 3.3 වෝල්ට් වෙන්නත් පුළුවන්. ඔන්න වෝල්ටේජ් දෙකේම තියෙන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලට තේරෙන්න ඕන මේක හදලා තියෙන්නේ වෝල්ටේජ් එක මත පදනම් වෙලා. හරිද? උස තැනක් නැත්නම් 1 කියන තැන වෝල්ටේජ් එක 5යි, පහළ තැන වෝල්ටේජ් එක 0යි. හරිද? ඔය තියෙන ඩිජිටල් පරිගණකයක ආදානය. එතකොට මේවා මොනවද ළමයි? උදාහරණ. දැන් උදාහරණ අපි ගත්තොත් එහෙම එක්සැම්පල් ගත්තොත් එහෙම මෙහෙම වැඩ කරන පරිගණක වලට අපි ගන්න පුළුවන් මොනවද? මෙහෙම පරිගණක ඩෙස්ක්ටොප් කම්පියුටර්. සිංහලෙන් කියනවා මොනවා කියලා ළමයි? මේස පරිගණක. හරිද? මේස පරිගණක. තව ගන්න පුළුවන් ළමයි එකක් තමයි ලැප්ටොප්. අපි කියනවා ළමයි උකුළු පරිගණක. තව දිනවා ළමයි ටැබ්ලට්, ස්මාර්ට්ෆෝන්. මෙන්න මේවා අපි ඩිජිටල් කම්පියුටර්ස් වලට නැත්නම් මේ ඩිජිටල් පරිගණක වලට උදාහරණ විදිහට ගන්නවා. එතකොට තාක්ෂණයේ මත වර්ගීකරණයේදී පළවෙනි එක්කෙනා වෙන්නේ කවුද ළමයි? තාක්ෂණයේ මත වර්ගීකරණයේදී පළවෙනි එක්කෙනා වෙන්නේ ඩිජිටල් පරිගණක නැත්නම් ඩිජිටල් කම්පියුටර්ස් තමයි එන්නේ. එයා වැඩ කරන්නේ මොනවෙන්ද? ඩිජිටල් සිග්නල්ස් වලින්. හරිද?
අංක 1 තාක්ෂණීය මත වර්ගීකරණේ අංක 1 කියලා දාලා රෝම ඉලක්කම් අංක 1 කියලා දාලා ලියා ගන්න. හරිද? ඩිජිටල් කම්පියුටර්ස්. ඩිජිටල් කම්පියුටර්ස් එහෙම නැත්නම් අපි කියනවා මොනවද? අංකිත පරිගණක. සංඛ්‍යාංක පරිගණක කියලාත් කියනවා. සංඛ්‍යාංක පරිගණක කියලාත් කියනවා. හරි. ඩ්‍රොයින් එක දාගන්න. හරි ළමයි. අපි ඊට පස්සේ බලමු දෙවෙනි පරිගණක වර්ගය මොකක්ද කියලා. අපි කියනවා ළමයි එක අපි තිබ්බේ ඩිජිටල් කම්පියුටර්ස් නේ. හරිද? දෙවෙනි එක අපි කියනවා ළමයි ඇනලොග් කම්පියුටර්ස් කියලා. ඇනලොග් කම්පියුටර්ස්. එහෙම නැත්නම් සිංහලෙන් අපි කියනවා ළමයි ප්‍රතිසම පරිගණක කියලා. ප්‍රතිසම පරිගණක. ප්‍රතිසම පරිගණක. හරි. පොඩ්ඩක් බලන් ඉමු එතකොට මේ ප්‍රතිසම පරිගණකයක් ගත්තොත් එහෙම ළමයි හිතන්නකෝ මෙන්න මේක තමයි ප්‍රතිසම පරිගණකය කියලා. හරිද? මේක ප්‍රතිසම පරිගණකය. මේකට ලැබෙන ආදාන හම්බෙන ඉන්පුට් එක ළමයි ප්‍රතිසම සංඥාවක් විය යුතුයි. එහෙම නැත්නම් අපි කියනවා මොකක් කියලාද? ඇනලොග් සිග්නල් එකක් වෙන්න ඕන. ඇනලොග් සිග්නල් එකක් වෙන්න ඕන. නැත්නම් අපි කියනවා ප්‍රතිසම සංඥාවක්. ප්‍රතිසම සංඥාවක්. ඒ කියන්නේ මොකද්ද ප්‍රතිසම සංඥාවක් කියන්නේ? ඕක ළමයි සයින් වේව් එකක්. මෙන්න මේ වගේ සයින් වේව් එකක් වෙන්න ඕන. හරිද? ඔයගොල්ලෝ හරියට මැද ගන්න. හරිද? සයින් වේව් එකක් වෙන්න ඕන. මෙන්න මෙහෙම එකක්. හරිද? එතකොට ළමයි මේක සාමාන්‍යයෙන් ස්වභාව ධර්මයේ තියෙන දෙයක්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඔයගොල්ලෝ ගල් කැටයක් අරන් වතුරට දානවා කියන්නකෝ. ගල් කැටයක් අරන් වතුරට දැම්මහම ජලය මත එනව නේද පොඩි රැලි වගේ. අන්න ඒව රැලි වගේ. හරිද? ඒකට ස්වභාව ධර්මයේ මේ වගේ මොනවද තියෙන ළමයි? දැන් උදාහරණයකට ගන්නකෝ. ඕගොල්ලෝ හරිද? පීඩනය. හරිද? උෂ්ණත්වය. හරිද? අන්න ඒ වගේ වේව් එකක් ගත්තොත් එහෙම මේ හැම වේව් එකම මේක තියෙනවා ළමයි. හරිද? يعني ඒ වගේ දේ ස්වභාවික දේවල් තියෙන්නේ. අන්න ඒව තමයි මෙතනදී ඉන්පුට් කරන්නේ. හරිද? ආර්ද්‍රතාවය වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඕන එකක් මේක ඉන්පුට් විදිහට ගන්න පුළුවන්. හරිද? එතකොට මේක කොයි වගේ තැන්වලද පාවිච්චි වෙන්නේ? මොනවද නේද? උදාහරණ වෙන්නේ අපිට. හරිද? අපි ඉස්සරහ ලියන එක්සැම්පල්ස් ටික. මොනවද එක්සැම්පල් වෙන්නේ? හරිද? වේග මාපක. නැත්නම් අපි කියනවා ස්පීඩියෝමීටර්ස්. ස්පීඩියෝමීටර්ස්. වේග මාපක. හරිද? තව එකක් ගන්න පුළුවන් ළමයි අපිට. ආලෝක සංවේදී ලාම්පු. කියන්නේ ළමයි ෆොටෝසෙන්සිටිව් ලැම්ප්ස්. හරිද? ඒව ගන්නත් පුළුවන්. කාලගුණ මිනුම් යන්ත්‍ර. හරිද? මෙන්න මේ වගේ දේවල් අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් ඇනලොග් පරිගණකවල. මේවා හරිද? ඇනලොග් පරිගණක කියලා જાතියක් වෙනම ඒ කාලේ තිබිලා තියෙනවා ළමයි. ඔය ඩිජිටල් පරිගණක එනවත් එක්කලා මේ සමකාලයේම ඇනලොග් පරිගණකත් ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට මේ පරිගණක හැබැයි වර්තමානයට ගැලපෙන්නේ නැහැ ළමයි. හරිද? හાર્ඩ් වර්ක්. ඒ කියන්නේ හරි අමාරුවෙන් ක්‍රියාත්මක කරන්න ඕන පරිගණක. ඔයගොල්ලෝ නිකන් Google එකේ සර්ච් කරොත් එහෙම ඇනලොග් කම්පියුටර්ස් කියලා ඔයාලා බලා ගන්න පුළුවන් ලොකු මේස් එක වගේ තියෙන වාර් ගොඩක් තියෙන හරිද? පරිගණක වගේක්. අන්න ඒවට තමයි කියන්නේ මොනවා කියලාද? ඇනලොග් කම්පියුටර්ස් කියලා ඒ කාලේ පොඩ්ඩක් හදාගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒක ඒ වෙලෙම එහෙමම නැවතිලා තියෙනවා. හරිද? දැන් නම් සෙන්සර්ස් වලින් දත් අරගෙන එහෙම ක්‍රියාත්මක වෙන ඒවට අපිට කියන්න පුළුවන් මොනවා කියලාද? ඇනලොග් පරිගණක කියලා. හරි. දාගන්න ලියා ගන්න එකත් අංක 3 අපි ගන්නවා ළමයි. මිශ්‍ර පරිගණක කියලා. එහෙම නැත්නම් අපි කියනවා hybrid computers කියලා. hybrid computers. මිශ්‍ර පරිගණක. ඒවලම මෙයාගෙදි වෙන්නේ මේ පරිගණක අර කියපු analog signal
සහ ඩිජිටල් සිග්නල් කියන දෙන්නම එකතු කරගෙන තමා ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඔකට උදාහරණයක් විදිහට ගත්තොත් ළමයි ඔයා හිතන්නකෝ ECG යන්ත්‍රයක් හිතන්නකෝ. මේ මැද්දේ තියෙන ECG යන්ත්‍රයක්. ඔයා දන්නවනේද ECG යන්ත්‍ර මොකටද පාවිච්චි කරන්නේ කියලා? පළවෙනි පාඩමේ ඉගෙනන්නේ අපි නේද? 10 වසරේ ECG යන්ත්‍ර මොකටද පාවිච්චි කළේ? හරිද? මිනිසෙකුගේ හදවතේ තියෙන මොකද්ද? ගැස්ම නේද? හරිද? ඒ අඳුනගන්නනේ පාවිච්චි කරන්නේ. එතකොට ඔය heart beat එක කියන එක ළමයි. හරිද? ඒක මොන සිග්නල් එකක්ද? heart beat එක අර මෙහෙම යන්නේ ළමයි. මම හරියටම නම් දන්නේ ඔන්න ඔහොම යන්නේ ළමයි. හරිද? ඕක මොකද්ද? ඕක ළමයි ඇනලොග් සිග්නල් එකක්. ඇනලොග් සිග්නල් එකක් තමයි යන්නේ. ප්‍රතිසම සංඥාව. හරිද? එතකොට මේකෙන් එළියට එන්නේ මොකද්ද ළමයි? මේ ECG යන්ත්‍ර එළියට ඔයා දැකලා තියෙනවද ECG යන්ත්‍ර එළියට සමහර කාට මොනිටරයක් තියෙනවා. තියලා. හරිද? ඒකේ තමයි ඔහොම යන්නේ පෙන්නන්නේ අපිට. එහෙම නැත්නම් අපිට මෙන්න මෙහෙම දිග කඩදාසියක් දෙනවා. ඔන්න ඔහොම. ඕකේ තියෙනවා මෙහෙම. නේ. නෝ තියෙනවා නේද? හරිද? එතකොට මේ දෙකම ළමයි මොනවද? මේක printer එකකින් print කරන එකක් නේ. printer එකකින් print කරන එකක් නේ. මේක monitor එකක්. මේ දෙන්නම digital ළමයි. මේ දෙන්නම digital. digital signal තමයි මෙතන වැඩ කරන්නේ. හරිද? අන්න බලන්න. හරිද? අපිට ආදානය මොකද්ද? ප්‍රතිසම සංඥාව. ප්‍රතිදානය මොකද්ද? digital signal එක. අන්න එහෙම දෙකෙන්ම වැඩ කරන ඒවාට අපි කියනවා මොනවා කියලා ළමයි? මිශ්‍ර පරිගණක කියලා. එහෙනම් ලියා ගන්න මෙන්න මෙහෙම එකක්. හරිද? ප්‍රතිසම සංඥා සහ ඩිජිටල් සංඥා යන දෙකෙන්ම ක්‍රියාත්මක වන පරිගණක කියලා. හරිද? Computers that work using both analog and digital signals can be called as hybrid computers. හරි? දාගන්න හැම දාගෙන මේක ඇඳගන්න. ඉක්මනට ඇඳගන්න. මාතෘකාව දාගන්න. ප්‍රධාන අංක 2 ප්‍රමාණය අනුව වර්ගීකරණය. ප්‍රමාණය අනුව වර්ගීකරණය. හරිද? ඔයාලට පේනව නේද? අවුලක් නැහැ නේ. උඩම කැරවලින් ලියුනේ නේ. හරිද? ප්‍රමාණය අනුව වර්ගීකරණය. එහෙම නැත්නම් ලියන්න. හරිද? classification according to the physical size. Classification according to the physical size. හරි? ළමයි පරිගණකවල ප්‍රමාණ තියෙනවද? ඔව්ද තියෙනව නේද? ඒ උදාහරණයකට ගන්නකො. ඔයාලගේ වල තියෙන පරිගණකවල ප්‍රමාණ තියෙනවා. දැන් සමහර කම්පියුටර්ස් තියෙනවා මේස උඩ තියෙන ටිකක් ලොකු ඒවා නේ. හරිද? සමහර කම්පියුටර්ස් තියෙනවා මොනවද? ඒවා අතේ ගෙනියන්න පුළුවන් ඒවා. හරි? ලැප්ටොප් උකුල උඩ තියාගන්න පුළුවන් ඒවා. ටැබ්ලට් හරිද? එහෙම නැත්නම් ස්මාර්ට්ෆෝන් වගේ දේවල්. හරිද? ඔන්නවා තියෙනවා. එතකොට තව තියෙන්න පුළුවන් ළමයි ඊටත් වඩා ලොකු පරිගණක. දැකලා තියෙනවද? දකින්න නම් සමහරකට chance එකක් තියෙයිද දන්නේ නැහැ. ඔක දැකලා තියෙනවද work station computers කියලා. work station computer එක කියලා කියන්නේ ළමයි හරිද? ඒක තනි වැඩකට පාවිච්චි කරන්න හදාගත්තු හරිද? monitors 3-4ක් සම්බන්ධ කරලා තියෙන ටිකක් powerful CPU එකක් තියෙන පරිගණකයකට අපි කියනවා ඒක work station computer එකක් කියලා. ඊට අමතරව තව තියෙනවා ළමයි ඊටත් වඩා ලොකු computers. ඔන්න ඕවා ටික අපි කතා කරගෙන ඉන්න ඕන පිළිවෙලට. හරිද? මොනවද මේ තියෙන පරිගණක වර්ග ටික කියලා. හරිද? ඔකේ අංක 1 අපි කියනවා super computer. එහෙම නැත්නම් අපි කියනවා ළමයි මේකට මොකක් කියලාද? සුපිරි පරිගණකයක් කියලා. සුපිරි පරිගණක. එතකොට ළමයි මොකද්ද මේ සුපිරි පරිගණක කියන්නේ හේතුව? සුපිරි පරිගණක කියන්න හේතුව වෙන්නේ ළමයි මෙයාගේ ඇත්තටම වැඩ ටික සුපිරි. හරිද? ඇයි ඒ සුපිරි කියන්නේ? ළමයි මෙයාගේ වේගය වැඩි ළමයි. වේගය වැඩි. හරිද? අති විශාල වේගයක් තියෙනවා. හරිද?
ඊළඟ ළමයි ප්‍රමාණයෙන් ඉතා විශාලයි. ප්‍රමාණයෙන් ඉතා විශාලයි. larger in size. larger in size. ප්‍රමාණයෙන් ඉතා විශාලයි. C ළමයි විශේෂ කාර්යයි. විශේෂ කාර්ය පරිගණකයක්. ඒ කියන්නේ මේ සුපර් කම්පියුටර්ස් වලින් ගේම් ගහනවද? නෑ. ඔයගොල්ලෝ සුපර් කම්පියුටර්ස් වලින් වෙන මොන හරි වැඩක් කරනවද? නෑ. සුපර් කම්පියුටර්ස් වලින් මොකද කරන්නේ? සුපර් කම්පියුටර්ස් වල තියෙනවා ළමයි නිශ්චිත වැඩක්. හරිද? ඒ නිශ්චිත වැඩේ විතරයි සුපර් කම්පියුටරෙන් කරන්නේ. ඒක නිසා විශේෂ කාර්යය. හරිද? විශේෂ කාර්යයන් වලට පාවිච්චි කරන්නේ. ළමයි අධික විදුලියක් අවශ්‍යයි. අධික විදුලියක් අවශ්‍ය වෙන්නේ ඇයි? අධික විදුලියක් අවශ්‍ය වෙන්නේ ළමයි හරිද? මේකේ කූලින් ප්‍රොසෙස් එකට තමයි ගොඩක්ම ඕන වෙන්නේ. මොකද මේ එක සුපර් කම්පියුටරයක් කියලා කියන ළමයි සාමාන්‍ය පරිගණක මිලියනයක විතර වැඩ කරන නැත්නම් ලක්ෂ 5ක සාමාන්‍ය පරිගණක ලක්ෂ 5ත් මිලියනයක් අතර ප්‍රමාණයක වැඩ කරන පරිගණකයක්. එතකොට ඔයා හිතන්නකෝ මේ වගේ පරිගණකයකින් කොච්චර හීට් එකක් ජෙනරේට් වෙනවද කියලා. හරිද? දැන් ඔක කතා කරාම ළමයි ඔය සුපිරි පරිගණක කියන එක ලංකාවට එකක්වත් නැහැ. දැන් ඔයාලා හිතා ගන්න පුළුවන් නේ හරිද? මොකද හේතුව වෙන්නේ ළමයි සාමාන්‍යයෙන් ඩොලර් බිලියනයක් හෝ ඊට ආසන්න මුදලක් වැය වෙනවා මේ වගේ පරිගණකයක් නිර්මාණය කරන්න. යම් හොඳම මට්ටමක. හරිද? එතකොට ලංකාවට මේ වගේ හැකියාවක් නැහැ. අසල්වැසි ඉන්දියාවටත් මම දන්න තරමින් එකක් තියෙනවා සුපර් කම්පියුටර් කියලා එකක්. හැබැයි මම හිතන්නේ ඒක අර අපි කතා කරන චීනෙවත් ඇමරිකාවත් සුපර් කම්පියුටර්ස් වල ළඟින් තියාගන්න පුළුවන් මට්ටමේවත් එකක් වෙයි කියලා. හරිද? පරිගණකවල සුපර් කම්පියුටර්ස් වල ළමයි වේගවත්ම සුපිරි පරිගණකයේ තියෙන චීනෙට. හරිද? ඊට පස්සේ ගත්තොත් එහෙම ඇමරිකා එක්සත් ජනපදයේ තමයි වැඩිම සුපර් කම්පියුටර්ස් ප්‍රමාණයක් තියාගෙන ඉන්නේ. ඒගොල්ලෝ එක එක වැඩවලට මේවා පාවිච්චි කරනවා. විශේෂයෙන්ම NASA එකට සුපර් කම්පියුටරයක් තියෙනවා. මොකටද? අභ්‍යවකාශයක සිදු කරන ගණිතමය කැල්කුලේෂන් ටික කියන්නේ මේ මැක්ස් කැල්කුලේෂන් ටික කරන්න නැත්නම් අපිට බෑනේ පුතේ දැන් අපි ගත්තොත් එහෙනම් පෘථිවියත් කැරකෙනවා. හරිද? චන්ද්‍රයා අපි වටේ කැරකෙනවා. ඒතකොට අපි රොකට් එකක් යවනකොට ළමයි අද හඳ මේ වෙලාවේ බලන් ඉන්න තැන නෙමෙයි රොකට් එක එතෙන්ට යනකොට ඊට පස්සේ තියෙන දවස් 3කට පස්සේ මොකද පෘථිවිය ඉඳලා දවස් 3ක් මට මතක හැටියට දවස් 3ක් වැය වෙනවා මේ රොකට් එකක් ගමන් කරන්න. එතකොට අද පෘථිවියේ චන්ද්‍රයා තියෙන තැන නෙමෙයි ආපහු මේ දවස් 3කින් තියෙන්නේ. එතකොට ඒවා කැල්කියුලේට් කරලා යන්න ඕන ටිකක්. ඊට වඩා ටිකක් දුර යනවා කියලා කියනවා. අපි අගහරු වල යානයක් යනවා කියන්නකෝ. එතකොට තව තියෙන ග්‍රාහක තියෙනවා. ඒවා ඔක්කොම මිස් කරගෙන යන්න ඕන. හරිද? ඒ කැල්කියුලේෂන් කරන්නේ මෙයා තමයි. හරිද? ඊට අමතරව ළමයි වෙද. දැන් අපේ ලංකාවෙත් ඔය ඕගොල්ලන්ට තියෙන්නේ මේ වෙද කියන වෙද එක කියනවනේ අපි සාමාන්‍ය කාලගුණ වාර්තා වෙනවනේ. ඒක ළමයි එක්ක ජපානයෙන් එක්ක ඇමරිකාවෙන් එන විද රිපෝට් එකක් තමයි අපි ඔය කියවන්නේ. හරිද? හේතුව චන්ද්‍රිකා වලින් ගන්න දත්ත විශ්ලේෂණය කරන්නේ ළමයි මේ සුපිරි පරිගණකයකින්. ඇනලයිස් කරන්නේ මේ සුපර් පරිගණකයකින්. අනිත් ඒවාට ඒ ඇනලයිසින් ප්‍රොසෙස් එක කරගෙන යන්න බෑ. අනිත් එක තමයි ළමයි හරිද? අනිත් දේ තමයි අපි ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දැකලා තියෙනවා වාහනවල රේටින් ස්ටාර්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ රේටින් ස්ටාර් එකක් දෙනවා යාගේ මේ සේෆ්ටි එක කොහොමද කියලා. ලෝකේ තියෙන හැම වාහනයක්ම මේක කරනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ලෝකේ තියෙන හොඳම සේෆ්ටි වාහනයක් අපි ගමුකෝ. අපි කියමුකෝ හොඳ අවුඩියක් කියලා. හරිද? එහෙම වුණොත් එහෙම හරිද? වෝල්වෝ එකක් හරි අවුඩියක් හරි මොකක් හරි ඒ වගේ එකක් කියලා. ඒ වගේ එකක් වුණොත් එහෙම ඒගොල්ලෝ ටෙස්ට් කරලා බලනවා. දැන් කොහොමද ටෙස්ට් කරන්නේ? ඒක ඇතුළට සෙන්සර්ස් දාලා මිනිස්සු වගේ ඉන්න ඉටි රූප වගේ නැත්නම් අර ජෙලි රූප වගේ ඒවා දාලා හරිද? ඕක හප්පනවා. හප්පාදි ළමයි ඒකෙන් එන දත්ත එන සෙන්සර්ස් ගොඩක් හරිද? ඕකෙන් එන දත්ත ටික සුපිරි පරිගණකයකින් මොනවා කරනවද? ඇනලයිස් කරනවා. ඇනලයිස් කරලා බලනවා මේකට වෙන ඩැමේජ් එක කොහොමද කියලා. එතනින් තමයි ළමයි ඒකේ අර රේඩින් එක හම්බෙන්නේ. හරිද? ඒ වගේ ටෙස්ට් කරන්න පාවිච්චි කරන ඒවා තියෙනවා. හරිද? එක එක ඒවාට පාවිච්චි කරන සුපිරි පරිගණක ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. එක එක රටවල් වල එක එක අවශ්‍යතාවයන් වලට පාවිච්චි කරනවා. ඉතින් සුපිරි පරිගණකයක් නිර්මාණය කරන එක ලේසි නෑ. ඒ වගේම තමයි මේන්ටේන් කරගෙන යන එක ලේසි වෙන්නේ නැහැ. හේතුව මේවා අධික මිලකුත් වැය වෙනවා මේ වැඩේට. හරිද? අධික මිලක් යනවා. හරි very expensive. හරි? හරි. එහෙනම් මෙන්න දාගන්න මේ ටික. මේ සුපිරි පරිගණකයක තියෙන ලක්ෂණ ටික. හරිද? අංක 2 ළමයි. අංක 2 අපි ගන්නවා ළමයි
මේන් ෆ්‍රේම් කම්පියුටර්ස්. මේන් ෆ්‍රේම් කම්පියුටර්ස්. හරිද? එහෙම නැත්නම් අපි කියනවා හරිද මහා පරිගණක කියලා. සමහරක් කට්ටිය ළමයි කියනවා ප්‍රධාන රාමුවේ පරිගණක කියලා. ඔය දෙකම කියනවා. හරිද ළමයි? මහා පරිගණක නැත්නම් ප්‍රධාන රාමුවේ පරිගණක කියලා කියනවා. මේක ගත්තාම ළමයි මේක සාමාන්‍යයෙන් සුපර් කම්පියුටර් එකට වඩා ප්‍රමාණයෙන් කුඩායි. සුපර් කම්පියුටර් එකට සාපේක්ෂව. හරිද? දැන් වර්තමානයේ ළමයි අපි මේකට මේ මේන් ෆ්‍රේම් කියලා කියන්නේ නැහැ ඇත්තටම. හරිද? ඕක ඒ කාලේ කිව්වනම. හරිද? වර්තමානයේ මේකට කියන්නේ අපි හරිද? සර්වර් කම්පියුටර්ස් කියලා. සර්වර් කම්පියුටර්ස් කියලා. නැත්නම් අපි කියනවා මොනවද? සේවාදායක පරිගණක. සේවාදායක පරිගණක කියලා තමයි කියන්නේ. සේවාදායක පරිගණක. හරිද? එතකොට මේ පරිගණක ඇත්තටම මේ කබඩ්ස් වගේ තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? මෙන්න මෙහෙම ගහලා තියෙනවා. ඔයගේ ගොඩාක් තියෙනවා. ඉතින් හරිද? මේ හැම එකකම මෙන්න මෙහෙම රාමුවෙන් වෙලා තියෙනවා. ඔන්නෝම රාමුවෙන් වෙලා තියෙනවා. මේක ඇතුලේ මොකක්ද තියෙන්නේ? අර පරිගණකයක කොටස් ටික ඔක්කොම තියෙනවා. මදර් බෝඩ් එකක් තියෙනවා. හරිද? හાર્ඩ් ඩිස්ක් එකක් තියෙනවා. හරිද? සමහරක් වෙලාවට ග්‍රැෆික් කාඩ් එකක් තියෙන ඒවත් තියෙනවා. සමහරක් වෙලාවට ඒක විශේෂයි හැමතිස්සෙම බලන්න හම්බෙන්නේ නැහැ. හරිද? ප්‍රොසෙසර්ස් ඒවා මේවා ටික ඔක්කොම තියෙනවා. හරිද? එතකොට මේ එක කැබිනට් එකක නැත්නම් මේ එක කොටසක පරිගණක විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ කැබිනට්ස් ගොඩක් තියෙනවා. ඒකට මේ මහා පරිගණකයක් කියන්නේ ඒ වගේ පරිගණක ගොඩක එකතුවක්. හරිද? මේක සර්වර් කම්පියුටර්ස් කිව්වම ඔයගොල්ලන්ට තේරෙනවනේ. එක සර්වර් කම්පියුටර්ස් තියෙනවානේ. වෙබ් සර්වර්ස් තියෙනවා. DNS තියෙනවා. හරිද? ඊට අමතරව මේල් සර්වර්ස් තියෙනවා. හරිද? ඒක ප්‍රොක්සි සර්වර්ස් තියෙන එක සර්වර්ස් තියෙනවා ළමයි. හරිද? ඔය එක සර්වර්ස් වල තියෙන අරමුණ අනුව මේකේ තියෙන මොනවද? ෆීචර්ස් වෙනස් වෙනවා. හරිද? සමහරක් ඒවා ධාරිතාවය අතිවිශාලයි. හරිද? උදාහරණයක් ගන්නකො Facebook එකේ තියෙන සර්වර් එකක් ගන්නකො Facebook එකේ තියෙන සර්වර් එකේ ඒගොල්ලන්ට වැඩිපුරම අවශ්‍ය වෙන්නේ ප්‍රොසෙසින් පවර් එකයි මොකද්ද? ස්ටෝරේජ් එකයි. හරිද? සමහර කාලේ දැන් අපි ගන්නකො ඔය AI programs තියෙන්නේ අපිට මේ වීඩියෝස් එහෙම හදලා දෙන එහෙම නැත්නම් pictures එහෙම හදලා දෙන AI programs තියෙන්නේ. ඒවට කනෙක්ට් කරලා තියෙන data centers වල තියෙන නැත්නම් ඔය server computers වල තියෙන්නේ ළමයි ඒවා graphical පැත්ත වැඩි. හරිද? ඒවා graphical පැත්ත වැඩි. ඉතින් graphic cards ගොඩක එකතුවක් තමයි ඒ තියෙන්නේ. හරි? ඒ විදිහට එක එක පරිගණකවල වර්ගය කියන්නේ එක server computers වල තියෙන අරමුණ අනුව ඒකේ තියෙන මොනවද පිරිවිතර එහෙම නැත්නම් අපි කියනවා මොකද? specifications වෙනස් වෙනවා. හරිද? ස්පෙસિෆිකේෂන්ස් වෙනස් වෙනවා. එතකොට මේවත් ළමයි අර වගේම තමයි. සාපේක්ෂව වේගෙන් අඩු වුණාට අපි කලින් එකට වඩා ඒක හැමතිස්සෙම මතක තියාගන්න. අපි මුලින්ම කතා කරන එකට වඩා ඊට පස්සේ කතා කරන එක්කෙනාගේ හරිද? ස්පෙસિෆිකේෂන්ස් අඩුයි. හරිද? හැබැයි අපි සාපේක්ෂව බැලුවොත් මෙයාගෙත් වේගය වැඩි. හරිද? වේගය වැඩි. හැබැයි අරයට සාපේක්ෂව අඩුයි ඈ. හරිද? අපි මෙතන වේගය වැඩි කියලා ලියමු. වේගය වැඩි. හරි? ඉහළ ධාරිතාවයක් තියෙනවා. ඉහළ ස්ටෝරේජ් එකක් නැත්නම් ඉහළ ආචාන ධාරිතාවයක් තියෙනවා. ස්ටෝරේජ් එකක් තියෙනවා. ස්ටෝරේජ් ආචායන කියනවා අපි නැත්නම් අපි කියනවා ස්ටෝරේජ් කියලා. හරිද? ඊට පස්සේ ගත්තොත් එහෙම ළමයි වැඩි විදුලියක් භාවිතා වෙනවා. වැඩි විදුලියක් නැත්නම් අපි කියනවා මොකද්ද? හරිද? high electricity consumption. හරිද? high electricity consumption. හරි? ඔන්න ඔය වගේ ලක්ෂණ ටිකක් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ප්‍රමාණයෙන්ුත් විශාලයි. ප්‍රමාණයෙන් විශාලයි. ප්‍රමාණයෙන් මොළමයි විශාලයි. හැබැයි මතක තියාගන්න ඕන දේ මොකද්ද? ඊට කලින් කතා කරපු සුපිරි පරිගණකයකට වඩා මෙයාගේ ස්පෙસિෆිකේෂන්ස් එහෙම නැත්නම් පිරිවිතර අඩු වෙලා තමයි තියෙන්නේ. හරිද? හරි. දාගන්න ළමයි මහා පරිගණක.
අංක 3 mini computers එහෙම නැත්නම් අපි කියනවා ළමයි මධ්‍ය පරිගණක මිනි කම්පියුටර්ස් නැත්නම් මධ්‍ය පරිගණක මේකට ළමයි වර්තමානයේ මෙයාව කියන්නේ සර්වර් කම්පියුටර්ස් කියලාම තමයි වෙන වචනයක් නෑ සර්වර් කම්පියුටර්ස්ම තමයි සර්වර් කම්පියුටර්ස්ම තමයි හරි එතකොට හරි මට එකක් අමතක වුණා හැබැයි කලින් එකේ ඔයාලට මට කියන්න අමතක වුණා ටර්මිනල්ස් තියෙනවා කියලා මම මේක පැහැදිලි කරන්නම් ඒක ඔය මහා පරිගණක වලත් මේක තියෙනවා හරිද මිනි කම්පියුටර් එකක් ගත්තාම ළමයි ඒක මහා පරිගණකේ පොඩි වර්ෂන් එකක් කියලා හිතන්නකෝ. ටිකක් එයාට වඩා පොඩි කියලා. හරිද? එතකොට මෙන්න මේකට ළමයි සම්බන්ධ වෙනවා මෙන්න මෙහෙම જાතියක්. මේකට සම්බන්ධ කරනවා මෙහෙම જાතියක්. මේවට කියන්නේ ළමයි මොනවද? ටර්මිනල්ස් කියලා. පර්යන්ත නැත්නම් ටර්මිනල්ස් ළමයි මොනවද මේ පර්යන්ත? ඔයන් තමයි ළමයි මෙන්න මේ පරිගණක වලට යූසර්ස්ලා එහෙම නැත්නම් මේක පරිගණකේ පාවිච්චි කරන කට්ටිය සම්බන්ධ වෙන්නේ. හරිද? එතකොට මේ පරිගණකයට සම්බන්ධ වෙලා ඒකේ තියෙන සම්පත් හරිද රිසෝසස් පුළුවන් මේගොල්ලන්ට පාවිච්චි කරන්න පර්යන්ත වලට. දැන් මොකද්ද මිනි කම්පියුටර් එකේ සර්වර් කම්පියුටර් එකේ වෙනස? මෙමය. සාපේක්ෂව හරිද? අපි ගත්තොත් එහෙම මේන් ෆ්‍රේම් එකකට main frame computer එකකට සාපේක්ෂව හරිද when we are comparing with the mainframe computer okay පළවෙනි එක තමයි speed කියන්නේ ළමයි වේගයනේ වේගය අඩුයි අපි ගමන් ගත්තොත් ඊට පස්සේ storage එක මතකය memory නැත්නම් ගබඩා කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. ඊට පස්සේ C number of terminals නැත්නම් අපි කියන මොනවද? ඔයාලට මේ පැත්තේ ලියුවොත් එතන කැපෙනවා නේද? number of terminals මම කොහොමද කියන්නම්? හරිද? number of terminals කියලා කියන්නේ පර්යන්ත. චුට්ටක් උඩින් ලියන්නම් පර්යන්ත. ඒකත් අඩුයි ළමයි. පර්යන්ත ප්‍රමාණයත් අඩුයි. හරිද? මම මේ ගානට ගන්නවා කියලා එක. හරිද? මේ හරියට. ඊළඟ ගත්තොත් size ප්‍රමාණය මෙයත් අඩුයි. හරිද? ඔන්න ඔහොම තමයි වෙන්නේ. හරිද? එතකොට මොකද්ද මේ පර්යන්ත ප්‍රමාණය අඩුයි කියලා කියන්නේ? හරි. ටර්මිනල්ස් ගාන අඩුයි කියලා කියන්නේ. ඔය ටර්මිනල්ස් ගාන අඩුයි කියලා කියන්නේ ළමයි දැන් වටෙන් මේන් ෆ්‍රේම් කම්පියුටර් එකක් ගත්තාම ඕකට අපිට පුළුවන් ටර්මිනල්ස් නැත්නම් මේ යූසර්ස්ලා සමහරකට ලක්ෂ ගාණක් ගන්න. දැන් Facebook හිතන්නකෝ. Facebook එකේ එක data center එකකට ලක්ෂ ගාණක් සම්බන්ධ වෙනවා ඈ. අවුලක් නැහැ. හැබැයි මිනි කම්පියුටර් එක එහෙම නෑ. මේක දහස් ගාණකට සීමා වෙනවා. අච්චර ටර්මිනල්ස් ප්‍රමාණයක් සම්බන්ධ කරන්න තරම් ශක්තියක් යාගේ නැහැ. මොකද ටර්මිනල් සම්බන්ධ වෙනවා කියලා ළමයි ඒ එන යූසර් ඒ අර පරිගණකයේ තියෙන මොනවද? පිරිවිතර නැත්නම් ස්පෙસિෆිකේෂන්ස් පාවිච්චි කරනවා. එයා පරිගණකයෙන් ස්පීඩ් එක පාවිච්චි කරනවා. මොකද එයා මොකක් හරි ප්‍රොසෙස් එකක් කරනවානේ. ඒකට ඇවිල්ලා මොකක් හරි දැක් කරද්දී අර මේන් ෆ්‍රේම් එකේ තියෙන මේවා ටික තමයි යන්නේ. ස්පෙක්ස් ටික තමයි යන්නේ. එතකොට ඒ හින්දා එයාගේ මොකක් වෙනවද? ලොකු
ස්පෙසිෆිකේෂන්ස් ටිකක් තියෙන්න ඕන. නැත්තම් එයාගේ ලොකු ධාරිතාවයක් ලොකු වේගයක් ඒවා මේ ඔක්කොම ටික තියෙන්න ඕන. ඉතින් මෙයාගේ සාපේක්ෂව ඊට වඩා අඩු හින්දා මෙයාට අර අච්චර තරම් පරයන්ත්‍ර ප්‍රමාණයක් තියාගැනීමේ හැකියාවක් නැහැ. හරිද? හැබැයි මෙයාවත් අපි සාමාන්‍යයෙන් උදාහරණයක් ගන්න යුනිවර්සිටි එකක තියෙන සර්වර් එකක්. හරිද? කුඩා වෙළඳ ආයතනයක තියෙන සර්වර් එකක්. හරිද? ඒවා අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. හරි. මේක ලියා ගන්න පුතේ. ඔයගොල්ලන් C පේන්නේ නැත්නම් මම මෙතන පොඩ්ඩක් ආපහු ලියන්නම් ඈ. C එක පොඩ්ඩක් මම මෙතන ලියන්නම් නැවත. අර යට කට්ටිය පේන්නේ නැති හින්දා number of terminals පරයන්ත ගණන. දැන් අපි ඊට පස්සේ කතා කරන්න හදන්නේ හතරවෙනි එක්කෙනා ගැන. 4 අංක 4 අපි කියනවා ළමයි මයික්‍රෝ කම්පියුටර්ස් කියලා. මයික්‍රෝ කම්පියුටර්ස් සිංහලෙන් කියනවා ළමයි මොකක් කියලාද? සිංහලෙන් කියන්නේ ශුද්‍ර පරිගණක කියලා. ශුද්‍ර පරිගණක. ශුද්‍ර පරිගණක. හරිද? මේවා ළමයි අපි සාමාන්‍යයෙන් ගන්න ඩෙස්ක්ටොප් කම්පියුටර්ස්. හරිද? එහෙම නැත්නම් අපි ගන්න ලැප්ටොප් කම්පියුටර්ස්. එහෙම නැත්නම් ස්මාර්ට්ෆෝන්. එහෙම නැත්නම් අපි ගන්න ටැබ්ලට් පරිගණක. හරි? මේවා වෙන්න පුළුවන්. හරිද? මෙයාට කියන්නේ මොකක් කියලාද? ඩෙස්ක්ටොප්. ඩෙස්ක්ටොප්. මෙයා ලැප්ටොප්. උකුළු පරිගණක, මේස පරිගණක, ස්මාර්ට්ෆෝන්. මේ වලයි දන්නේ නැත්තේ කවුද නේද? ස්මාර්ට්ෆෝන්. මෙයා ටැබ් නැත්නම් ටැබ්ලට්. හරිද? මේ වගේ පරිගණක අපි කියනවා මොනවා කියලාද? ශුද්ධ පරිගණක කියලා. අහන්න දෙයක් නෑ ළමයි. හරිද? මේවා වේගයෙන් ප්‍රමාණයෙන් ධාරිතාවයෙන් ආචරණ ධාරිතාවය විදුලි භාවිතයෙන් මේ ඔක්කොගෙම අඩුයි ළමයි. හරිද? ඒ ඔක්කොගෙම අඩුයි. මිලත් බොහොම අඩුයි. මිලත් බොහොම අඩුයි. අනිත් එක ළමයි මේ වගේ පරිගණක ගොඩක් කලාවල් වලට මොකද ළමයි? මේවා සුලභයි. සුලභයි කියලා කියන්නේ ළමයි. සුලභයි කියලා කියන්නේ කොමන් නේද? හරිද? අන්කොමන් කොමන් කියලා කියන්නේ ළමයි අපි. හරිද? ඒකට සමහරක් අපි කතා කරපු සුපිරි පරිගණක ළමයි එහෙම නැහැනේ නේ. සුපිරි පරිගණකයක් අපිට ලංකාවේ බලා ගන්න හම්බුන්නේ නැහැනේ. ඒවා දුර්ලභයි. මහා පරිගණකත් දුර්ලභයි. මිනි පරිගණකත් ඇත්තටම දුර්ලභයි. මොනවද මේකේ දුර්ලභ නැත්තේ? හරිද? මෙන්න මේ කියන ශුද්ධ පරිගණක ටික තමයි ළමයි දුර්ලභ නැත්තේ. මේවා ගොඩක් කට්ටිය ගොඩක් ගෙවල් වල හැම ගෙදරකම දෙක තුනක් වුණත් තියෙන්න පුළුවන්. හරිද? හරි. මේක දාගන්න ඉක්මනට. වැඩපිළිවෙලකට අපි යමු. හොඳ ගමනක් ඒකක් ගන්න IT වලට. එහෙනම් අදට මෙතනින් සමුගන්නවා. එහෙනම් හැමෝටම ආයිබෝවන්.